අද මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ක්‍රොප් ටොප් එක ගොතාගන්නේ කොහොමද කියලා. ඉතාම සරල රටාවක් තියෙන්නේ. ආධුනික කෙනෙකුට උනත් මේක හරිම ලේසියෙන් පහසුවෙන් ගොතා ගන්න පුළුවන්. ඕනම සයිස් එකකට ඔයාලට සයිස් හදා ගන්න පුළුවන්. මහත කෙනෙකුට උනත් කිට්ටු කෙනෙකුට උනත් ඔයාලට බෙල්ල ළඟ ගන්න දම්බෙල් ප්‍රමාණය අඩු වැඩි කරලා ඔයාලට මේකේ ප්‍රමාණ හදා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් ගොතා ගන්න පුළුවන්. තුම්පට පිරවිල්ලයි දෙපට පිරවිල්ලයි තියෙන හරිම සරල රටාවක් තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ টොප් එක ගොතාගන්නේ කොහොමද කියලා. මම මේ සඳහා යොදාගන්නේ මෙන්න මේ නූල් එක T20 නූල. T20 නූල මේ වගේ නූල් බෝල දෙකකින් නූල අරගෙන නූල දෙපොට දාලා තමයි මම මේ ක්‍රොප් টොප් එක ගොතාගන්නේ. එතකොට මම මේකට ගන්නවා ගොතන්න මිලිමීටර් 2 කටුව. ඔයාලා එක නූලකින් ගොතනවා නම් මිලිමීටර් 1 කටුව අරගන්න. නූල දෙපොට දානවා නම් මිලිමීටර් 2 කටුව ගන්න. මම මෙතන දම්බෙල් 40ක් අරගෙන තියෙනවා. ඔයාලට බෙල්ල ගාවට අවශ්‍ය ප්‍රමාණයට දම්බෙල් අරගන්න. දැන් ටිකක් මහත කෙනෙක් නම් අඟල් 6ක් වගේ දිගට දම්බෙල් ගත්තාම ප්‍රමාණවත්. මම මෙතන අඟල් 5මාරක් දිගට තමයි දම්බෙල් අරන් තියෙන්නේ. දම්බෙල් 40ක් ගොතාගෙන තියෙනවා. පළවෙනි පේලිය අපි දෙවෙනි දම්බෙලින් පටන් අරගෙන දෙපට පිරවිලි එකකට එක ගානේ එක පේලියක් ගොතා ගන්න ඕන. මේ දෙපට පිරවිලි කියන්නේ සිංගල් ක්‍රොෂේ කියන එකට. මේ විදිහට දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න. දෙවෙනි දම්බෙලින් පටන් අරගෙන දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න. මේ විදිහට පළවෙනි වටේ දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතා ගත්තට පස්සේ දෙවෙනි වටේ ගොතන්න දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරව ගන්න. දැන් ඔයාලට මෙතන දම්වැල් 3ක් ගොතලා පටන් ගන්නත් පුළුවන් පිරවිල්ලක් විදියට. එහෙම නැත්නම් මේ විදියට දම්වැලක් ගොතලා එතනට තුම්පට පිරවිල්ල ගොතා ගන්නත් පුළුවන්. මෙතන දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා තුම්පට පිරවිල්ල ගොතා ගත්තාම ගොඩාක් ලේසි. නැත්නම් දම්වැල් 3 ගොතලා අනිත් පැත්ත හරවුවාම ඔයාලට සමහර වෙලාවට මෙතන පිරවිල්ල පැටලෙනවා. එතකොට හරියට හැඩය හදාගන්න බැරි වෙනවා. ඒක නිසා දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක්. මේ තුම්පට පිරවිලි කියන්නේ ඩබල් ක්‍රොෂේ එක. තුම්පට පිරවිලි 2ක් ගොතන්න. ඊළඟට දම්වැලක් ගොතලා මෙතන ඊළඟ පිරවිල්ල මග ඇරලා ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. ආපහු දම්වැලක් ගොතනවා. මෙතන එක පිරවිල්ලක් මග අරිනවා. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. දම්වැලක් ගොතනවා. මෙතන එක පිරවිල්ලක් මග අරිනවා. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. ආපහු දම්වැලක් ගොතනවා. එක පිරවිල්ලක් මග අරිනවා. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට අපි මේ රටාවෙන් අවසාන දම්වැල වෙනකන් ගොතා ගන්න ඕන. අවසාන දම්වැලට අපි තුම්පට පිරවිලි 2ක් ගොතනවා. මේ විදිහට අවසානයේ වෙනකන් මේ රටාව ගොතා ගත්තට පස්සේ අවසානයේ දම්වැලක් ගොතලා මෙතන එක පිරවිල්ලක් මග ඇරලා ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. මේ විදිහට ඊළඟට ආපහු දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවනවා. පළවෙනි තුම්පට පිරවිල්ල මුදුනට පළවෙනි පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2ක් ගොතනවා. ඊළඟ පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1ක් ගොතනවා. ඊළඟට ආපහු රටාව දම්වැලක් ගොතනවා. මෙතන මේ දම්වැලේ හිටස මග ඇරලා ඊළඟට තියෙන පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට අපි දිගටම ගොතා ගන්න ඕන. අවසානයේ අපි මේ පටන් ගත්ත විදිහටම තමයි අවසන් කරගන්නේ. මේ විදිහට අවසාන වෙනකන් ගොතා ගත්තට පස්සේ මෙතන තුම්පට පිරවිල්ල ගොතලා ඊළඟට දම්වැලක් ගොතලා මෙතන දම්වැලේ හිඩස මග ඇරලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට මෙතන තියෙන අවසාන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. අවසාන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2යි. ඊළඟට දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරව ගන්න. පළවෙනි පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2යි. දැන් අපි මේ යන්නේ 1 2 3 4 වෙනි පේලි.
ඊළඟ පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ල මුදුනටත් තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මෙන්න මේ විදිහට. ඊළඟට දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට අපි අවසානයේ වෙනකන් ගොතා ගන්න ඕන කොටු ටික. මේ විදිහට අපි කොටු 17ක් ගොතා ගන්න ඕන. මෙන්න මේ වගේ කොටු 17ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. මේ විදිහට කොටු 17ක් ගොතා ගන්න. ඊළඟට මෙතන තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. මෙන්න මේ විදිහට. ඊළඟට පස්වෙනි වටය. දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවගෙන පළවෙනි තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනටත් 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 තුම්පට පිරවිලි 1යි. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම්වැලක් ගොතනවා. මෙතන දම්වැලේ හිඩස මග ඇරලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට කොටු 15ක් ගොතා ගන්න. මේ විදිහට කොටු 15ක් ගොතා ගත්තට පස්සේ ඊළඟ දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට 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 තුම්පට පිරවිලි 1යි. ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතා ගන්න. මේ විදිහට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතනවා. ඊළඟට 6 වෙනි පේළිය. දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවනවා. පළවෙනි පිරවිල්ලට. පළවෙනි තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2ක් ගොතනවා. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 8ක් ගොතන්න. 1යි 8යි. තුම්පට පිරවිලි එකකට එක ගානේ 8ක් ගොතන්න. ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1ක් ගොතන්න. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1ක් ගොතන්න. ඊළඟට දම්වැලක් ගොතනවා. මෙතන දම්වැලේ හිඩස මග ඇරලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට කොටු 13ක් ගොතා ගන්න. මේ විදිහට කොටු 13ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට මෙතන ඉඳලා අවසාන පිරවිල්ල වෙනකන් තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තුම්පට පිරවිලි එකකට එක ගානේ 8යි. ඊළඟට මෙතන අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. මෙන්න මේ විදිහට හැඩේ එන්න ඕන හරියටම මේ දෙපැත්තේ. ඊළඟට 7 වෙනි පේළිය. දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි.
පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 11ක් ගොතා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. තුම්පට පිරවිලි එකකට එක ගානේ 11යි. ඊළඟට මෙතන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම්වැලක් ගොතනවා. මෙතන දම්වැලේ හිඩස මග ඇරලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ආපහු දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මෙන්න මේ විදිහට කොටු 11ක් ගොතා ගන්න ඕන. මේ විදිහට කොටු 11ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1ක් ගොතන්න. ඊළඟට මෙතන ඉඳලා තුම්පට පිරවිලි එකකට එක ගානේ 11ක් ගොතා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. තුම්පට පිරවිලි එකකට එක ගානේ 11යි. ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. ඊළඟට 8 වෙනි වටය දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට මෙතන තුම්පට පිරවිලි එකකට එක ගානේ 14ක් ගොතා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 14ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම්වැලක් ගොතනවා. මෙතන දම්වැලේ හිඩස මග ඇරලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ආපහු දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට කොටු 9ක් ගොතා ගන්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. කොටු 9ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට මෙතන ඉඳලා තුම්පට පිරවිලි එකකට එක ගානේ 14ක් ගොතා ගන්න. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 14ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතා ගන්න. ඊළඟට 9 වෙනි වටේ දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 17ක් ගොතා ගන්න. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 17ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම්වැලක් ගොතනවා. මෙතන දම්වැලේ හිඩස මග ඇරලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ආපහු දම්වැලක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට කොටු 7ක් ගොතා ගන්න ඕන. 7යි. මේ විදිහට කොටු 7ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 17යි. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 17ක් ගොතා ගත්තට පස්සේ අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න අවසාන පිරවිල්ලට. ඊළඟට 10 වෙනි පේලිය දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 20යි.
මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 20ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි ඊළඟට දම්වැලක් ගොතනවා මෙතන දම්වැලේ හිඩස මග ඇල්ලලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි ආපහු දම්වැලක් ගොතනවා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි මේ විදිහට කොටු 5ක් ගොතා ගන්න ඕන 3යි 4යි 5යි මේ විදිහට කොටු 5ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1ක් ගොතනවා ඊළඟට ආපහු මෙතන ඉඳලා තුම්පට පිරවිලි එකකට එක ගානේ 20ක් ගොතා ගන්න. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගත්තට පස්සේ 20ක් අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. ඊළඟට 11 වෙනි වටය. දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 23ක් ගොතා ගන්න. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 23ක් ගොතලා ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම්වැලක් ගොතලා මෙතන දම්වැලේ හිඩස මග ඇරලා ඊළඟ පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට කොටු 3ක් ගොතා ගන්න ඕන. දම්වැලක් ගොතනවා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම්වැලක් ගොතනවා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට මෙතන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට කොටු 3ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 23ක් ගොතා ගන්න. තුම්පට පිරවිලි එකකට එක ගානේ 23ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා 12 වෙනි පේලිය පළවෙනි පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2යි. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 26ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම්වැලක් ගොතනවා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. අපි මෙතන එක කොටුවයි ගොතා ගන්න. ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න 26ක්. මේ විදිහට තුම්පට පිරවිලි එකකට එක ගානේ 26ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. මේ විදිහට ඊළඟට දම්වැලක් ගොතනවා 13 වෙනි පේලිය අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතනවා. ඊළඟට දැන් අපි දිගටම තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතාගෙන එන්න ඕන. මෙතන මේ දම්වැලි හිඩසටත් තුම්පට පිරවිලි එකක් ගොතලා මේ දිගටම තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතලා මෙතන අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2ක් ගොතන්න. පටන් ගැනීමට තුම්පට පිරවිලි 2යි අවසානට තුම්පට පිරවිලි 2යි මැදට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතන්න. මෙතන දම්වැලේ හිඩසටත් තුම්පට පිරවිලි 1ක් ගොතා ගන්න. මෙන්න මේ විදිහට මේ කොටස ගොතා ගත්තට පස්සේ අපි එතන ඉඳලා දිගටම තුම්පට පිරවිලි ගොතන්න ඕන. මෙතන මේ පටන් ගැනීමට තුම්පට පිරවිලි 2ක් ගොතනවා. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතනවා. අවසානයේ තුම්පට පිරවිලි 2ක් ගොතනවා. ආපහු දම්වැලක් ගොතලා හරවලා පටන් ගැනීමට තුම්පට පිරවිලි 2ක් ගොතනවා. ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතනවා. අවසානයේ තුම්පට පිරවිලි 2ක් ගොතනවා. අවසන් පිරවිල්ලට ආපහු දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පටන් ගන්න පිරවිල්ලට පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතනවා. අවසානයේ තුම්පට පිරවිලි 2යි. මේ විදිහට ඔයාලට අවශ්‍ය උසට ගොතාගෙන දැන් අවසානයේ කොටු පේලි රටාවකුත් යනවා. ඒකටත් එක හරියන්න ඔයා අවශ්‍ය උසට ගොතාගන්න. මම මෙතන තුම්පට පිරවිලි පේලි 28ක් ගොතාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ කොටු පේලියක් මේ පැත්තේ කරගන්න ඕන. දැන් මේ පැත්තේ ඒ කොටු පේලිය කරගන්න ඕන. මේ විදිහට මෙතන තියෙන දෙපට පිරවිල්ලට නූල සම්බන්ධ කරගන්න.
ඊළඟට දම්වැල් 3ක් ගොතන්න. දම්වැල් 3ක් ගොතලා මෙතන තීරු දෙකක්. ඒ කියන්නේ කොටු පේලි දෙකක්. මේ පළවෙනි පේලිය මේ දෙවෙනි පේලිය අවසානෙට මෙතන මේ තියෙන්නේ ඒ පේලිය අවසානෙට තුම්පට පිරවිලි එකක් ගොතන්න. මේ විදිහට. ඊළඟට දම්වැලක් ගොතනවා. මේ එක පේලියක අවසානයේට තුම්පට පිරවිලි එකක් ගොතනවා. මෙන්න මේ විදිහට දිගටම ගොතාගෙන යන්න ඕන. දම්වැලක් ගොතනවා. මේ තියෙන මේ පේලිය දැන් මේකේ මේ අවසානයේ එතනට තුම්පට පිරවිලි එකයි. දම්වැලක් ගොතනවා. මෙතන මේ පේලියට තුම්පට පිරවිලි එකයි. දම්වැලක් ගොතනවා. එතනට තුම්පට පිරවිලි එකයි. මේ විදිහට අවසානය වෙනකන් ගොතා ගන්න ඕන. මේ විදිහට දෙපැත්තේ කොටු පේලිය ගොතා ගත්තට පස්සේ එක පැත්තක් උතලා නූල කපලා අනිත් පැත්තේ නූල කපන්න එපා. දැන් මෙතන අවසාන පිරවිල්ලට තුම්පට පිරවිල්ල ගොතලා ඊළඟට දම්වැල් 4ක් ගොතන්න. දම්වැල් 4ක් ගොතලා එතනටම ආපහු ඒ පිරවිල්ලටම ආපහු තුම්පට පිරවිලි එකක් ගොතන්න. මෙන්න මෙහෙම ඊළඟට දම්වැලක් ගොතනවා. මෙතන ඊළඟට තියෙන පළවෙනි පිරවිල්ලට. මෙතන ඊළඟට තියෙන පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි එකයි. මේ විදිහට. ඊළඟට දම්වැලක් ගොතනවා. මෙතන එක පිරවිල්ලක් මග ඇරලා ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි එකයි. ආපහු දම්වැලක් ගොතනවා. මෙතන එක පිරවිල්ලක් මග ඇරලා ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි එකයි. දැන් අපි මේ ගොතන්නේ යටම කොටස. මේකෙන් ඔයාලට වට දෙක තුනක් ඔයාලට අවශ්‍ය උසට කැමති උසට ගොතා ගන්න පුළුවන්. එක වටයක් හරි ගමන්නේ. ඔයාලට අවශ්‍ය උසට මේක ගොතා ගන්න පුළුවන්. දැන් මේකේ පිට එන්නේ පොඩි පටියකින් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට පිට සම්පූර්ණ ගොඩක් ඕපන් යන්නේ. එහෙම ඔයාලට අකමැති නම් ඔයාලට පුළුවන් ඔයාලගේ පපුවේ යටට වෙනකන් උසට උඩ කොටස ගොතාගෙන එතනින් වට ප්‍රමාණය අරගෙන වෙනම පටියක් ගොතලා පළලට ගොතලා ඒ කියන්නේ දැන් මෙතන මේ විදිහට තියෙනවානේ මේ කොටස තියෙනවා. දැන් මේ වගේ ප්‍රමාණයක් ගොතලා ඉවර වෙලා මේ වගේ උසට ගොතලා ඉවරලා මෙතන ඉඳලා ඔයාලගේ පපුව වටේ ඉඳන් පිටට යනකම් සම්පූර්ණ වට ප්‍රමාණය ගන්න. ඒ වට ප්‍රමාණයට දම්වැල් ගොතලා ඒ ඔයාලා කොටු රටාව හරි තුම්පට පිරවිලි රටාව හරි සම්පූර්ණ ගොතලා ඊට පස්සේ ඒ කොටස මෙතනට සම්බන්ධ කරගන්න ඕන. එතකොට ඔයාලට සම්පූර්ණ වට ප්‍රමාණය එන විදියට හදාගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන ඉඳලා එක පේලියක් ගොතාගෙන මෙතන එන්න ඕන. මෙතන අපි අවසානයේ වැඩි කිරීමක් කරගන්න ඕන. මේ විදිහට අවසානයේ වෙනකන් ඒ රටාව ගොතලා ඊළඟට දම්වැලක් ගොතලා මෙතන මේ අපි දැන් මේ පැත්තට ගොතාගත්ත කොටු පේලිය තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි එකක් ගොතනවා. ආපහු දම්වැලක් ගොතලා එතනටම තුම්පට පිරවිලි එකක් ගොතනවා. මේ විදිහට ඊළඟට ආපහු දම්වැල් 4ක් ගොතලා අනිත් පැත්ත හරවගන්න. ඒ අනිත් පැත්ත හරවලා එතනටම තුම්පට පිරවිලි 1යි ඊට පස්සේ දම්වැලක් ගොතනවා. ඊළඟ තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ආපහු දම්වැලක් ගොතනවා. ඊළඟ තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට දෙවෙනි පේලිය ගොතා ගන්න. මේ වගේ තමයි දිගටම ගොතා ගන්න ඕන. අපි මේ අවසානයේ දැන් මේ කොටසේ ගොතා ගත්තා වගේම මේ කොටු පේලියත් අවසානයේට වැඩි කිරීමක් කරනවා. ඊට පස්සේ මේ අවසානයේකට තමයි අපි කෝඩ් එකක් දාලා සම්බන්ධ කරගන්නේ. මේ විදිහට මම දැන් මේ පේලි දෙකක් විතරයි ගොතන්නේ. ඔයාලට අවශ්‍ය නම් තව පේලි ගොතා ගන්න. ඒ ගොතනකොට මේ විදිහට පටන් ගැම්මයි අවසානයයි මේ වගේ වැඩි කිරීමක් කරගන්න ඕන. ඊළඟට මෙතන පළවෙනි පිරවිල්ලට කරේ මෙතන පළවෙනි පිරවිල්ලට නූල සම්බන්ධ කරලා ඔයාලට කැමති ප්‍රමාණයක් දම්වැල් ගොතා ගන්න. මේ ඔයාලගේ බෙල්ලට බඳින පටිය තමා හදන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයක් ඒකේ ඔයාලට ඕන දිග අනුව දම්වැල් ගොතා ගන්න. මේ විදිහට දම්වැල් ගොතා ගත්තට පස්සේ ඊළඟට දෙවෙනි දම්වැලේ ඉඳන් පටන් අරගෙන මේ විදිහට ස්ලිප් ස්ටිච් යොදාගෙන ආපස්සට ආපහු පහළට ගොතා ගන්න ඕන.
මේ විදිහට ස්ලිප් ස්ටිච් වලින් පහළට ගොතාගෙන ආවට පස්සේ ඊළඟ පිරවිල්ලට දෙපට පිරවිලි එකක් ගොතන්න. ඊළඟට අපි දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතාගෙන යනවා එහා කෙළවර වෙනකම්. මේ විදිහට දෙපට පිරවිලි එකකට එක ගානේ මෙතනට ගොතාගෙන එන්න. මෙතන අවසාන පිරවිල්ලට වෙනකම් ගොතාගෙන එතනත් ඔයාලා මේ ගත්ත දම්වැල් ප්‍රමාණය මේ පැත්තට ගත්ත දම්වැල් ප්‍රමාණයම ආපහු ගොතලා දැන් දම්වැල් 30ක් ගත්තා කියමුකෝ මෙතනට ඇවිල්ලා දම්වැල් 30 ගොතලා දෙවෙනි දම්වැලෙන් පටන් අරගෙන මේකේ ගොතාගත්තා වගේම පහළට ස්ලිප් ස්ටිච් වලින් ගොතාගෙන ඇවිල්ලා මෙතන මේ දම්වැල් තුනේ මෙතන මේ පිරවිල්ලට මෙතන මේ තියෙන දම්වැල් තුනක් අපි ගෙතුවේ එතන මේ දම්වැලට දෙපට පිරවිල්ලක් ගොතලා නූල කපලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට තමයි බෑග් එකේ ඉන්නේ ඔයාලට මේ වගේ කෝඩ් එකක් හරි නැත්නම් අර විදිහට ස්ලිප් ස්ටිච් වලින් අපි කරට ගොතාගත්තා වගේ ස්ලිප් ස්ටිච් වලින් කෝඩ් එකක් හදාගෙන දාගන්නත් පුළුවන් මේ විදිහට මේ කොටස් දෙකට විතර සම්බන්ධ කරගන්නත් පුළුවන් කෝඩ් එක. එහෙම නැත්නම් ඔයාලට මේ හරියේ ඉඳන් ටිකක් මේ හරිය දිගට මෙහෙම මේ විදිහට මේ හරිය මේ කොටු තියෙන නිසා මේ හරිය ඉඳන් කෝඩ් එක දාගන්නත් පුළුවන්.